හයි හයි ඉතින් කොල්ලෝ සෙට් එකකම ඉතින් මොකද වෙන්නේ මචං ඉතින් ඔයගොල්ලෝ හොඳින් ඉන්නවනේ ඉතින් ඔයගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ ඉතින් ගේමින් බ්‍රෝඩ් channel එකෙන් ගෙන තවත් සුපිරිම වීඩියෝ එකක් එක්ක. ඉතින් මම අද කතා කරන්න යන්නේ ඉතින් ඔයගොල්ලෝ ඉතින් හැමදාම ඇහුවා මචං ඉතින් පෝකර් MB40 සෙට් එක එනවද ක්‍රිමිනල් ආයේ රිටර්න් එනවද මේ ගෝල්ඩන් ෂේඩ් ආයේ රිටර්න් එනවද ඔය වගේ ප්‍රශ්න වගේක් ඇහුවා. ඉතින් මචං මේ හැම එකටම මම උත්තර දෙනවාද ඒවා එනවද කියලා අනිවාර්යෙන්ම ඉතින් ඔයගොල්ලන්ට කියනවා. ඉතින් මචං අනිවාර්යෙන්ම ඉතින් වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම subscribe කරන්න like කරන්න. වීඩියෝ නරක නම් මචං ඉතින් ඒ subscribe කරගෙන මට කොහමත් ඔයගොල්ලෝ ඔබලා කොහමත් දන්නවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඔන්න ඉතින් මචං අද වීඩියෝ පටන් ගද්දි මම ඉතින් ඔයගොල්ලන්ට කියන්න හදන්නේ ඉතින් අපිට ෆ්‍රී දෙන දේවල් ටිකක් ගැන කියන්නේ ඉතින් මචං මෙන්න මේ ෆුට්බෝල් ජර්සි ඉතින් ෆ්‍රී දෙනවා කියලා ඉතින් සඳහන් වෙලා තියෙනවා. ඉතින් මචං මේක අපේ සර්වර් එකට බොහෝ දුරට ඉතින් එන්න පුළුවන් ඉතින් බොහෝ දුරට හොඳ ඉතින් 100% කන්ෆර්ම් කරන්න බෑ මේක ඉතින් බොහෝ දුරට එයි මචං. මේ ඒ වගේම මචං ඉතින් මේ ෂර්ට් මේ ජර්සි විතරක් නෙමෙයි ඉතින් මචං මෙන්න මේ පැරිෂුට් එකත් ඉතින් එනවා කියලා සඳහන් වෙලා තියෙනවා. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේ පැරිෂුට් එක. ඉතින් මචං ඔයාලා බලා ගන්න පුළුවන් පැරිෂුට් එක මොන වගේද කියලා ආය නැහැ සුපිරිම ලෙජෙන්ඩරි පැරිෂුට් එකක් තමයි ඉතින් එන්න තියෙන්නේ. ඉතින් දන්නවනේ ගරීන අපිට ෆ්‍රී දුන්නොත් ආය නැහැ සුපිරිම ලෙජෙන්ඩරි ඒවා දෙන්නේ ආය නැහැ සකුරා හිප් හොප් කැලේ මේවට. ඉතින් මචං අනිවාර්යෙන් ගනින් පට්ට වටිනවා ආය නැහැ සුපිරිම ලෙජෙන්ඩරි මේකක් ඉතින් අනිවාර්යෙන් ගනි. කෙලව ගන්න එපා මට කියලා හොඳේ. ඉතින් මචං ඒ වගේම අපිට ඉස්සරහට ස්පෙෂල් මැප් එකකුත් එනවා කියලා සඳහන් වෙලා තිනවා. ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මැප් එක ඔයාලට පේන්නේ නැහැ නිකන් මෙහෙම එකක් තමයි පේන්නේ. ඉතින් මචං අනිවාර්යෙන්ම මේ මැප් එක ගැන වැඩි විස්තර දැනගත්තාම මම වීඩියෝ එකක් ගේන්න. මැප් එකක් කිව්වර මචං මේක මං හිතන්නේ මේ ක්‍රාෆ්ට්ලන්ඩ් මේ මැප් එකක් නිකන් නෝමල් මැප් එකක් නෙවෙයි මං හිතන විදිහට මේ ක්‍රාෆ්ට්ලන්ඩ් මැප් එකක්. ඊළඟ මචං මම ඉතින් කියන්න දැන් ඉතින් අපිට ආයෙත් මෙන්න මේ බන්ඩල් එක ඉතින් රිටර්න් කරනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ බන්ඩල් එකයි ඒක ඉමෝට් එකයි ෆාමසි ස්කින් එකයි ඒ තුනම රිටර්න් කරනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් මචං මේකට කැමති අය ඉන්නවනම් දැන් ඉදම ඩයමන්ඩ් රෙඩි කරන් තියාගන්න මචං. ඉතින් අනිවාර්යයෙන්ම දැන් ඉදම දිනයක් නම් තාම නැහැ. දිනයක් මම දැනගත්තම අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේන්න. ඒක නිසා අනිවාර්යෙන් ඩයමන්ඩ් රෙඩි කරන් තියාගන්න පුළුවන් අය. ඕකේ. ඊළඟ මචං අපිට සුපිරිම ඉමෝට් එකක් එනවා කියලා සඳහන් වෙලා තියෙනවා මචං. අයිසැක් නිව්ටන්ගේ ඉතින් ඉමෝට් එක අර ඇපල් ගෙඩිය වැටෙන සීන් එක ඔයාලා බලා ගන්න පුළුවන් අයිසැක් නිව්ටන්ගේ ඉමෝට් එක කොහමද කියලා. ඊ මචං ඔයාලා බලා ගන්න පුළුවන් ඉතින් ඉමෝට් එකත් එක්ක තව ඉමෝට් වගේකුත් ඉතින් එනවා කියලා සඳහන් වෙලා තියෙනවා මචං. මෙන්න මේ වගේ ලක් රොයල් එකකට තමයි ඉතින් එනවා කියලා සඳහන් වෙලා තියෙන්නේ. බොහෝ දුරට මේකට ආවේ නැත්නම් ෆේඩඩ් වීල් ඉවෙන්ට් එකකට එන්නත් පුළුවන් ඒ ඉමෝට් එක. ඒ නිසා ඩයමන්ඩ් රෙඩි කරන් තියාගන්න කැමති අය ඉන්නවනේ. ඉතින් මචං මේ වගේ ඉමෝට් කිහිපයක් ඉතින් එනවා කියලා සඳහන් වෙලා තියෙනවා මචං. ඉතින් අර අයිසැක් නිව්ටන්ගේ ඉමෝට් එක නම් අනිවාර්යෙන් ගන්න කියලා මතක් කරනවා. මීට වැඩිය හොඳයි. ඔන්න ඉතින් මචං දැන් මම ඔබලා පෙන්නන්න දැන් ඉතින් අපිට ඊළඟට එන්න තියෙන ගෝල් රොයල් බන්ඩල් එක. ඉතින් ඔබලා බලා ගන්න පුළුවන් ආය නෑ සුදු කුකුලා නෙමෙයි සුදු කොකා වගේ ඉන්න හැටි. ඉතින් බලලා බේනවා ඉතින් මෙන්න මේ බන්ඩල් එක තමයි ඉතින් එනවා කියලා සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මොකක් හරි වෙලා වෙනස් වුණොත් මම අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේන්නම් මචං සිටි ගාලා. ඒක නිසා සබ් කරලා තියාගන්න මේ වගේ channel එක. ඉතින් මචං ඒ බන්ඩල් එක ආවට පස්සේ මචං ඉතින් මෙන්න මේ බන්ඩල් එක එනවා කියලා සඳහන් වෙලා තියෙනවා මේ ඊට පස්සේ OB54 අප්ඩේට් එක. මේ OB53 වත් තාම ඇවිල්ලා නැහැනේ. මේක 4 අප්ඩේට් එකෙන් ජූලි වල එන්නේ මේ ආය නැහැ මේ අවුරුදු 10ක් විතර තියෙනවා මේක එන්නේ. මේක ගැන වැඩි හිතන්න එපා. ඉතින් මේකත් ඉතින් වෙනස් වුණා මම වීඩියෝ එකක් ගේන්න. nice. ඔන්න ඉතින් මම ඊළඟට කතා කරන්න යන්නේ මෙන්න මේ ක්‍රිමිනල් බන්ඩල් එක ඉතින් එනවද කියලා. ඉතින් මචං මේක එනවා මචං ඉතින් 9 වෙනි ඇනිවර්සරි එකත් එක්ක අපේ නෙමෙයි මචං ගේම් එක හදලා අවුරුදු 9කට පස්සේ එනවා මේ ගේම් එක හදපුවා මේ දවස මට මතක නැහැ. 2017 කියලා දන්නා මේ දවස මතක නැහැ. අගෝස්තු 3 වගේ දවසක් තමයි එන්නේ කොහමද 9 වෙනි ඇනිවර්සරි එකත් එක්ක මේක එනවා. ඉතින් මචං මෙන්න මේ පරණ බන්ඩල් සෙට් එකම ඉතින් එනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මචං කළු ක්‍රිමිනල් බන්ඩල් එකකුත් එන සීන් එකක් තියෙනවා මචං. ඉතින් ළඟදිම ඉතින් මේ එන්න දවස් කිට්ටුනා මම වීඩියෝ එකක් ගේන්න ඒක ගැන තව. දැන් ඉතින් ක්‍රිමිනල් වැඩක් නැහැ. ඉතින් අපි බලමු මචං. ඉතින් ඔයගොල්ලෝ හැමදෙස්සෙම අහනවා ගෝල්ඩන් ෂේඩ් එක. ෂේක් නෙමෙයි මචං ඉතින් ගෝල්ඩන් ෂේඩ්. ඉතින් ගෝල්ඩන් ෂේඩ් එක ඉතින් එනවද? ඉතින් මචං මේකේ එනවලු ඉතින් මචං ඉතින් මේ දීවාලි ඉවෙන්ට් එකට තමයි ඉතින් එනවා කියලා සඳහන් වෙලා තියෙන්නේ දැන් නම්. ඉතින් කලින් නම් ඊට කලින් එනවා කියලා සඳහන් වෙලා තිබ්බා. හැබැයි ආවේ නැහැ. ඉතින් මචං දැන් ඉතින් දීවාලි ඉවෙන්ට් එකත් එක්ක රිටර්න් එනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් බොහෝ දුරට එයි මචං. ඩයමන්ඩ් රෙඩි කරන් තියාගන්න. ඉතින් ඒක නිසා මේ හරියටම කන්ෆර්ම් වුණාම මම තව වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ගේන්නම්. ඉතින් මචං ඊගාන මම ඉතින් ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ ඉතින් ඔයගොල්ලෝ හැමතිස්සෙම ආන ඒ වගේම මචං ඔයගොල්ලෝ ආසම් මෙන්න මේ පෝකර් MP40 සෙට් එක. ඉතින් මචං ඒකට ඉතින් මේ ඉතින් ඔයගොල්ලෝ හැමතිස්සෙම ආන ඉතින් මේක එනවද කියලා ආයෙමත් සැරයක්. ඉතින් මචං මේක ගැන මං හෙව්වා දැන්ට නම් සඳහනක් නෑ මචං ආයෙ රිටර්න් වෙනවා කියලා. ඉතින් රිටර්න් වෙනවා මචං කවදාද මේක ආයෙ. ඉතින් මචං රිටර්න් නොවී නම් තියෙන්නේ නැති රිටර්න් වෙනවා. ළඟපාතක රිටර්න් වෙන්නේ නෑ මචං. ඉතින් ටික කාලයක් ඇයි අනිවාර්යෙන් රිටර්න් වෙන්න. ඒ වගේම මචං මෙන්න මේ ගන් සෙට් එක ඉතින් එනවා කියලා සඳහන් වෙලා තියෙනවා මචං. ඉතින් බලා ගන්න පුළුවන් මෙන්න මේ සෙට් එක. මචං ඒ ටික නම් එනවා කියලා සඳහන් වෙලා තියෙනවා මචං අප්‍රේල් 9. ඉතින් මචං දැන් පෙන්නන ගන් සෙට් එකට කැමති නම් ඉතින් ඕගොල්ලෝ ඉතින් අවුරුද්දට කැට ගහලා හරි ඉතින් ටොප් පාරක් දාලා අනිවාර්යෙන් ඉතින් මේ ටික ගන්න කියලා මතක් කරනවා. අර හයි ෂොට් එකෙම ඉතින් එනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒක කැමති අය ඉතින් අනිවාර්යෙන් ගන්න ඉතින් කැට ගහලා හරි.
ඔන්න ඉතින් මචං ඊළඟට මම කතා කරන්න යන්නේ මචං ඉතින් ඇනිමේෂන් එක නම් බලන් ඉන්න සෙට් එකට ඉතින් මෙන්න මේ ඇනිමේෂන් දෙක රිටර්න් කරනවා කියලා සම්ලන් වෙලා තිනවා ඔබලා බලා ගන්න පුළුවන් මෙන්න මේ ඇනිමේෂන් දෙක. ඉතින් මචං අනිවාර්යෙන්ම ඉතින් මේකට ගන්න කැමති අය ඉන්නවා නම් ඉතින් ඩයමන්ඩ් රෙඩි කරන් තියාගන්න. අනිවාර්යෙන් මචං මාස 2ක් 3ක් ඇතුළත මේ දෙක අනිවාර්යෙන් මෙනවා. ඔන්න ඉතින් ඒකත් ගන්න කැමති අය ඉතින් රෙඩි වෙලා ඉන්න කියලා මතක් කරන්න. ඔන්න ඉතින් මචං අද වීඩියෝ එකත් ඉතින් වීඩියෝ ගැන මොකද ඉතින් කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න ගන්න. අනිවාර්යෙන්ම මගේ channel එක sub කරලා තියාගන්න. මේ වීඩියෝ එකට like එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, යාළුවන්ට දැනගන්න share කරන්න. එහෙනම් මචං මේ වගේ අලුත් වීඩියෝ එකක් හම්බෙමු. goodbye.